අපි හැමෝම පින් කරලා මෙතනට ආපු මිනිස්සු නෙමෙයි. අනන්ත සසරේ එන ගමනේදී අනන්ත අප්‍රමාණ පව් කරපු මිනිස්සු අපි ඔක්කොම. මනුස්ස ලෝකෙක උපදින මිනිස්සෙක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේ මනුස්ස ලෝකෙ උපදින මිනිසයා කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං කියලා. මනුස්ස ලෝකය කියලා කියන්නේ කළුසුදු කර්ම කර කර කළුසුදු විපාක රැස් කරන තැනක් කියලා. ඒ වගේම කළුසුදු විපාක භුක්ති විඳින තැනක් කියලා. ඒක නිසා තමයි අපිට කළුසුදු විපාක ලැබෙන්නේ. දිව්‍ය ලෝකය කියලා කියන්නේ සුක්ඛං සුක්ඛ විපාකං. සතර අපාය කියලා කියන්නේ කන්නම් කන්න විපාක. සතර අපායේ කළු විපාක විතරමයි දෙන්නේ. දිව්‍ය ලෝකේ සුදු විපාක තියෙන්නේ. නමුත් මනුස්ස ලෝකේ කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාක. මනුස්ස ලෝකේ උපදින හැම කෙනෙක්ගේම අතින් පව්පින් සිද්ධ වෙනවා. පව්පින් විපාක රැස් කරනවා. ඒ විපාක භුක්ති විඳිනවා. ඒක තමයි කරන්නේ. ලෞතර බුද්ධ රාජ්‍යයටපත් උනේ මුළු සසර පුරාම පින් කරපු කෙනෙක් නෙමෙයි. ඔබ අහලාදී භාග්‍යවතුන් වහන්සේට සුවන වෙන කොන්ද කැක්කුමක් තිබුණා. සුවන වෙන ඔළුව කැක්කුමක් තිබුණා. මල්ලෝපර සටන් කරන කාලෙක මිනිස්සුගේ කොන්ද කැඩුවා. තමන්ගේ කුඩම්ම තමන්ට වඩා මල්ලිට ආදරේ කියලා මල්ලිව ගලක් පල්ලට තල්ලු කරලා මැරලා දැම්මා. මේ බොහෝම ඈත කාලේ බුද්ධ කාරක ධර්ම පුරන්නත් කලින්. ඒ වගේම ඔබ අහලාදී භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව අවදීදී තිරිසන් යෝනියේ ඉපදිලා හිටියා කියලා. විවිධාකාර තිරිසන් යෝනි වල ඉපදිලා හිටියා. මොනරෙක් වෙලා හිටියා කියලා, සිංහෙක් වෙලා හිටියා කියලා, අස්සෙක් වෙලා හිටියා කියලා ආදී වශයෙන්. තිරිසන් යෝනියට යන්නේ වෙන්ගතුනි පව් කළා. ඒක බෝධිසත්වයන් වහන්සේ හෝ වේවා කවුරු වුණත් තිරිසන් යෝනිය උපදින තිරිසන් යෝනිය කියලා කියන්නේ සතර අපාය. සතර අපායෙන් එකක්. නරකයේ තිරිසන් යෝනිය, പ്രേතනිකාය, අසුරනිකාය කියලා හතරක් තියෙනවා. ඒකට තමයි සතර අපාය කියලා කියන්නේ. පව් කළාම යන්නේ. එහෙනම් වෙන්ගතුනි පාපයක් වුණොත් මේ කොයිතරම් උතුම් මිනිසෙක් වුණත් තමන්ගේ අතින් පාපයක් සිද්ධ වුණා නම් අන්නේ පාපය පරිසම් දුන්නොත් සතර අපා සංඛ්‍යාත වෙන්න පුළුවන්. නියත වශයෙන්ම වෙනවා කියලා එකක් නැහැ. නියත වශයෙන්ම අපාගාමී වෙන්න තියෙන පාප කර්ම 5යි. නැත්නම් 6යි. ඒ 6ක් දාන්න. ප්‍රසිද්ධයි පංචානන්තරේ පාප කර්ම කියන එක. නමුත් තවත් එකක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ලේසල වීම, රහතන් වහන්සේ මැරීම, සංඝ වේදය, අම්මා මැරීම, තාත්තා මැරීම. ඔය කරුණු 5 ඔබ අහලා ඇති. ඒ වගේම තව එකක් තියෙනවා පින්විතනේ නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. ඔන්න ඔය කරුණු 6ක් සමාදන් වෙලා හෝ කෙරිලා තිබුණා නම් අන්නේ කෙනා නියත වශයෙන්ම අපාගාමී වෙනවා. ඒකයි අහන්න දෙයක් නෑ. ඒ හැරෙන්න පින්වතුනි කොයිතරම් දේවල් මොනතරම් දේවල් ජීවිතේ වෙලා තිබුණත් මෙතනින් ගොඩ යන්න පුළුවන්. ඒක කරන්න තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට මේ මාර්ග ප්‍රතිපදාව දේශනා කරලා තියෙන්නේ. ඔබ හොඳටම දන්නවා පින්වතුනි. අඟුලිමාල වගේ පිරිස සිටියා භාග්‍යවතුන් වහන්සේගේ සාසනය. පවක් වුණා නම් ඒක විපාක එන්න කලින් මෙතනින් ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තිනවා. ඇත්තටම පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මේ සසරට වංචා කරපු කෙනෙක්. මේ ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ කොයිතරම් බල සම්පන්න කෙනෙක්ද කියලා හිතලා බලන්න. මේ කර්ම ප්‍රවාහයට වංචා කරන්න පුළුවන් මට්ටමක් තිබුච්ච උතුමයි. සසරේ කොච්චර පව් කරගෙන ආවත් අපි සතර අපායේ නිදහස් වෙන්න පුළුවන් ක්‍රමය උන්වහන්සේ දේශනා. ඔබ මහා පින් කරපු මිනිස්සෙක්. එකක් හරි පව් වෙලා තියෙනවා නම් මම මේ කතා කරන්නේ. මොන ක්‍රමයකින් හරි අපි මෙතනින් ගොඩ යන්න ඕනේ. යුද මෙතනින් ගොඩ යන්න වැඩපිළිවෙල හදාගන්න. ඒ වැඩපිළිවෙල හදන්න තියෙන එකම ක්‍රමය තමයි සෝතාපන්න ඵලය. සෝතාපන්න ඵලයටපත් වුණොත් විතරයි පින්වතුනි අපි කරපු පව් වලින් අපිට බේරිලා ඉන්න පුළුවන්. යමෙක් සෝතාපන්න ඵලයටපත් වුණා නම් චතුහ පායේ හිච විප්පමුක්තෝ. සතර අපායෙන් සහ මුලින්ම නිදහස් වූෙක් වෙනවා. පින්වතුනි සතර අපායෙන් නිදහස් වෙන සෝතාපන්න ඵලයටපත් වෙන්න තියෙන සෝතාපන්න ඵලයටපත් වෙනවා කියලා කියන්නේ පින්වතුනි මේ ධහම අවබෝධ කරගන්නවා කියන කාරණාව. මනාකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධහම අවබෝධ කළොත් ඒ කාන්තේම ඔබ සෝතාපන්න ඵලයටපත් වෙන ඔබ සියලු දෙනාට ඒකට පින් තියෙනවා. අන්න ඒකයි අපි අවබෝධ කරන්නේ. ආයි ගොඩ එන්න බෑ පින්වතුනි. යමෙක් සතර අපායට ගියොත් ආයි ගොඩ එන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ අනාවරණ ඥාණයෙන් දැකලා අපි කාටවත් නැති ඥානයක් භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. අනාවරණ ඥානය. කර්මඥතා ඥානය කියන්නේ ඒක. මේ විශ්වයේ අතැඹුලක් ලෙස දකින්න පුළුවන් ඥානය. ඒ ඥානයෙන් දැකලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. සතර අපායට වැටිච්ච කෙනෙක් ආපහු ඒකෙන් ගොඩ එනවා කියලා කියන්නේ කන කැස් බෑවා වියසිතුරෙන් අහස දකින්නටත් වඩා අමාරු කාර්යයක්. එහෙනම් ඔබ අද බල්ලෙක් දකිද්දී ඔබට දුක හිතෙන්න ඕනේ නැද්ද? ඔය ඒ කාලේ හිටපු මිනිහෙක් අද මොකද්ද ඒ කරගෙන තියෙන්නේ? ඔන්නෝවා තමයි පින්වතුනි මහා අපරාධ.
මේ මහ විරාජමානව ඉන්නවා ඔබ සියලු දෙනා. රටේ නායකයෙක් ඉඳලා හැම කෙනෙක් බොහොම විරාජමානව ඉන්න කැමති හා ඉන්නවා. නමුත් පින්තුනේ මේ අන්තිම හිත ඔබට මොනව නොකරයිද? මම මේ එකක්වත් කියන්නේ පින්තුනේ ඔබව බය කරන්නවත් මොකටවත් නෙමෙයි. අපිට උදව් කරන්න අවස්ථාව දෙන්න. සතර අපායට නම් වැටෙන්න එපා පින්ග. සතර අපාය කියලා කියන්නේ මහා දරුණු ගෝර කටුක තැන. බොහොම භයංකර තැන. සතර අපාය ඕනේ නැහැ පින්තුනේ. මේ මනුස්ස භවයෙන් චුත වෙනකොට නැත්නම් මේ මනුස්ස ශරීරයෙන් චුත වෙලා යද්දී තවත් මනුස්ස ශරීරයකට එන්න කලින් ගන්ධබ්බ කියලා අවස්ථාවක් පහු කරනවා. ඒ ගන්ධබ්බ තලයත් මහ දරුණුයි. නීතියක් නැහැ. පොලිසියක් නැහැ. හමුදාවක් නැහැ. හිතු මතයට කැමති විදිහට දේවල් සිද්ධ වෙනවා. වෛර පිරිමහ ගන්නවා. කෑලියට ඉරනවා අපි. මේ දේවල් සමහර විට ඔබ දකින්නේ නැතුව ඇති. අපි දකින්න නිසා කියන්නේ. ඒ වලට වැටෙන්න එපා පින්ක. ඒ වලට වැටෙන්න එපා. ඒ වලට නොවැටි ඉන්න පුළුවන් ක්‍රමයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ ක්‍රමයේ දේශනා කළා නැත්නම්, ඒ වගේම අපි මේ ක්‍රමයේ දන්නේ නැත්නම් මේ කතාව ඔබට කියන්නේ නැහැ කවදාවත්. ඔහේ යන්න දෙනවා මේ ලෝකෙ හැමෝටම. නමුත් මේ ක්‍රමයේ දන්න නිසා පින්විතනි මේ ක්‍රමෙන් මිනිස්සුන්ව නිදහස් කරන්න පුළුවන් නිසා තමයි අපි මේ ලෝකේ ඉන්න හැමෝටම හඬගාලා මේ කාරණාව කියන්නේ. අපි ගැලවෙමු. භාග්‍යතුන් වහන්සේ ලංකාවට අයිති කෙනෙක් නෙමෙයි පින්විතනි. භාග්‍යතුන් වහන්සේ බෞද්ධයන්ට විතරක් අයිති කෙනෙක් නෙමෙයි පින්විතනි. භාග්‍යතුන් වහන්සේ මේ 31 ලෝක තලයටම අයිති. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ආඥාව කෝටි ලක්ෂයක් සක්වලට පැතිරෙනවා. ඒ කියන්නේ කෝටි ලක්ෂයක් සක්වලටම එක බුදු කෙනයි පහළ වෙන්නේ. ඒ බුදුහාඳුරෝ තමයි පින්විතනි මේ මනුස්ස ලෝකේ පහළ වුණේ. අපි මොනතරම් භාග්‍යවන්තද කියලා හිතලා බලන්න. අන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තමයි පින්විතනි අද මේ ශ්‍රී ලංකා ද්වීපයේ තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරපු මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තමයි පින්විතනි ත්‍රිපිටකයේ තියෙන්නේ. ජාතිවර මහා සංඝරත්නය අවබෝධ කරන්නේ. ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සියලු දෙනාම අවබෝධ කරන්නේ.